වර්තමාන ලෝකය කොතරම් කාර්යබහුලද කියනවා නම් බොහෝ විට බොහෝ දෙනාට තම ප්‍රධාන ආහාර වේල් ලබා ගැනීම පවා මගහැරෙනවා. ඔබ ඔබේ ආහාර වේල් පිළිබඳව තරම් සැලකිල්ලක් නොදක්වන කෙනෙක් නම් ඔබට පහත සඳහන් තත්ත්වයන් නැතිවීමේ සම්භාවිතාව ඉතා වැඩි බව කිව යුතුයි. පෝෂණය අපගේ ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවීම සඳහා ප්‍රෝටීන්, විටමින්, khනිජ ලවණ වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ආකාරයෙන් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඔබ निराहारව සිටීමෙන් ඔබට ලැබිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව. ආහාර ලබා ගැනීම වැදගත් වෙන්නේ ඇයි? අස්ථි සහ දත් ශක්තිමත් කිරීම. පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීම. අධිරුධිර පීඩනය සහ අධික සීනි මට්ටමට එරෙහිව සටන් කිරීම. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම. විවිධාකාරයේ බරපතල රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම. තුවාල ඉක්මනින් සුව කිරීම. තරබාරුකම අවම කිරීම. මොළයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු කිරීම. निराहारව සිටීමෙන් නැතිවන අහිතකර ප්‍රතිඵල මොනවාද? තරබාරුකම. ඔබ බර අඩු කර ගැනීම සඳහා ආහාර ගැනීම පාලනය කරනවා නම් එය නිසි පරිදි කළ යුතු වෙනවා. බොහෝ දෙනා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම निराहारව සිටීම සිදු කරනවා. මෙහිදී සිදුවෙන්නේ ඉන් අනතුරුව ඔබට දැනෙන කුසගින්න සඳහා ඔබ සීමාවකින් සහ පාලනයකින් තොරව අධික ලෙස ආහාර ලබා ගැනීම. මේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම සහ තරබාරුකම ඇතිවීම සිදු වෙනවා. එම නිසා සම්පූර්ණයෙන්ම निराहारව සිටීම වෙනුවට ආහාර පාලනය කිරීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනයේ මට්ටම පහත වැටීම. निराहारව සිටින විට රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය ඉතා ඉක්මනින් පහත වැටීම සිදු වෙනවා. ඉන්පසු කරකැවිල්ල, ක්ලාන්තය ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවීමේ හැකියාවද පවතිනවා. ආහාර දිරවීමේ ආබාධ සහ අජීර්ණ තත්ත්වයන්. අප निराहारව සිටින විට අපගේ ආමාශයේ දිගින් දිගටම ආහාර ජීර්ණ යුෂ නිපදවන අතර දිගු වේලාවක් निराहारව සිටින විට ආමාශයේ ශ්ලේෂ්මල කාදනය වී ආමාශයේ තුවාල සහ ગેස්ට්‍රයිටිස් තත්ත්වයන් ඇතිවීම සිදු වෙනවා. මෙවැනි තත්ත්වයන් ඉතා බරපතල තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. කරකැවිල්ල ඇතිවීම. ආහාර වේල් මගහැරීම නිසා රුධිරයේ සීනි මට්ටම පහත වැටෙනවා. එය බරපතල වෛද්‍ය තත්ත්වයක් වන අතර එමගින් අපේ සංජානන හැකියාවන් අඩු කර කරකැවිල්ල සහ අධික තෙහෙට්ටුව ඇති කරනවා. දරුණු හිස රදය සහ ඔක්කාරය. ආහාර වේල් මගහැරීම අධිරුධිර පීඩනය සහ වෙනත් රෝගයන් වලට හේතු වන අතර එය දරුණු හිස රදය මෙන්ම ඉරුවා රදයද ඇති කරනවා. මොළයට නිසි පරිදි ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණවත් නොවීම, තෙහෙට්ටුව, මනෝභාවයන් ඉක්මනින් වෙනස් වීම ආදී තත්ත්වයන්ද निराहारව සිටීම මගින් සිදු වෙනවා. මනෝභාවයන් ඉක්මනින් වෙනස් වීම මගින් මානසික ආතතිය වැඩිවීම, අලස බවක් දැනීම වැනි සංකීර්ණ තත්ත්වයන් ඇතිවිය හැකියි. ශක්ති මට්ටම පහත වැටීම. ආහාර වේල් මගහැරීම සහ निराहारව සිටීම මගින් අපගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම සහ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ ශක්ති මට්ටම තියුණු ලෙස පහත වැටීම, ශරීරය දුර්වල වීම, අධික තෙහෙට්ටුව දැනීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. මේ අනුව ඔබ දවස පුරා දිගින් දිගටම निराहारව සිටීම සහ ඔබගේ ප්‍රධාන ආහාර වේල් මගහැරීම එතරම් නුවණැති දෙයක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ආහාර වන අතර ආහාර නොමැතිවීම නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වී ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවීම සිදුවන නිසා ඔබගේ ප්‍රධාන ආහාර වේල් මගහැරීම සහ निराहारව සිටීමෙන් වැළකීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. නිරෝගී ජීවිතයක් ලබා ගැනීම සඳහා ඉවහල් වන මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අපගේ ලියසෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.